පස්සේ මේ සිකුරාදා දවසක් උදෙන්ම ගියා පාක් එකට ඇවිදින්න. මොකද අර දැන් වැඩ කරලා කාලයක් තිස්සේ නිසා පාක් එකෙන් දවස් පටන් ගත්තාම සේරම අර රිලැක්ස් වෙලා මතක කරලා ගොඩක් හුළඟ වැදිලා සන්සෙට් එක බලලා එහෙම. ඉතින් හවස් වෙනකම් මේ පාක් එකේ වටේම මං ඇවිද්දා. හවස ලස්සනට සන්සෙට් එක තිබුණා. මම පොඩි ක්ලිප් එකක් ගත්තා මේ තියෙන මේ වගේ කළුවර වැටිගෙන එනකොට. ගොඩක් ලංකාවේ අයත් පාක් එකේ හිටියා මං දැක්ක. මේ විශේෂයෙන්ම ගිය සතියේ සිංහල අලුත් අවුරුදු නිසා අලුත් අවුරුදු උත්සවයකුත් ලංකාවේ කට්ටියක් කරනවා මං දැක්කා. උදේ මේ සේරම මං කැවිලි හැදුවේ කලින් සතියේ. සෙනසුරාදා උදේ මේ මං කරේ අපේ ගෙදර කට්ටියටත් එක්ක මං හදපු කැවිලි දාලා කෑමේසයක් හැදුවා. කිරිබත් එහෙම ඔක්කොම දාලා. හැබැයි දැන් මේ ලංකාවේ අවුරුදු ඉවරලා සතියකින් පස්සේ ඊටස් මේ කාලේ ඉවරලා හිතුවා shopping යනවා කියලා. ඔන්න දැන් shopping mall එකට යන ගමන් ඉන්නේ. මේ Chadstone shopping center එක මට ගොඩක් ඇඳුම් ගන්න උවමනාවක් තියෙනවා. මොකද මගේ පරණ ඇඳුම් ඔක්කොම ඩොනේෂන් දැම්මා. එක ගොඩක් කාලයක් පරණ නිසා සහ මට මේ හරියන්නේ නැති නිසා දැන් ක්වොලිටි ඇඳුම් කීපයක් ගන්නවා කියලා හිතාගෙන තමයි ආවේ. ඉතින් මුලින්ම ගියා සාරකට ගියා, යුනික්ලෝ එකට ගියා. H&M එකෙත් ගොඩක් බැලුවා. H&M එකේ ලස්සන ඇඳුම් තියෙනවා. දැන් මේ යුනික්ලෝ එක ඇතුලේ මේකේ ගොඩක් මට හිතෙනවා පිරිමි අයට තමයි ලස්සනට තියෙන්නේ කියලා. මට නම් නැතුනේ මේ මට ඒක එච්චර යුනික්ලෝ එක හරි ගියේ නැහැ. ඊපස්සේ ඇවිදලා ටිකක් කළා ගිහලා දවල්ට කන්න බඩගිනි නිසා එළියට කන්න තැනක් හොයාගෙන එනකොට දැක්ක Chadstone එකේ මාකට් ප්ලේස් ඒරියා එක ඇරලා තියෙනවා. ඒක වහලා තිබුණේ මේ කන්ස්ට්‍රක්ෂන් වලට. එතකොට ඒ shopping center එක එක පැත්තක්ම අර වහලා තිබිච්ච අලුතෙන් හදපු පැත්තක් ඇරලා තියෙනවා. ඒක බැලුවා මේ දැන් මේ තියෙන shopping market place එකේ එක shop එකක් මම ඒක ගොඩක් ඇවිදලා බැලුවා. මේ දවස්වල ඕස්ට්‍රේලියාව වල බිත්තර eggs shortage එකක් තියෙනවා. මෙතන eggs තිබුණා. හැබැයි එකක් $8.99ක් කියන්නේ ටිකක් ගණන් වැඩි සාමාන්‍ය price එකට වඩා. උනට මේ සුපර් මාකට්ස් වල eggs ඇත්තෙම නැහැ. ඉතින් මෙතන පොඩක් ගණන් වැඩි. ඊට පස්සේ මේ යන ගම මම දැක්කා මේ butcher shop එකක් එහෙම මාර්ම ලස්සනට මේ නෝල පේන ඇති. ඒක අර shelves වල තියලා තියෙන විදිය අර මේ මාර්ම අර expensive. මේක අර ඒක අපිට පේන තියලා තියෙන විදිහ ප්‍රසන්ටේෂන් එක මාර්ම ලස්සනයි. ඉතින් ඔය විදිහට Chadstone එකේ සෑහෙන වෙලාවක් යනකම් ඇවිද්දා. ඊට පස්සේ මං ගියා ටාගට් එකට. මොකද මට අයිඩියා එකක් තියෙනවා අපේ බෙඩ්රූම් එකේ බෙඩින්ග්ස් චේන්ජ් කරන්න ලස්සනට අර Pinterest එකේ තියෙන විදිහට තීම් එකකට මම හිතුවේ yellow and green වලින් ලස්සන quilt cover එකකුයි pillow cases ටිකකුයි දානවා කියලා මට හම්බුනේ නැහැ. දැන් මේ ඇවිදලා හවස් වෙලා ලස්සනට ලයිට්ස් එහෙම දාලා තියෙනවා. මහන්සි නිසා ආවා නැන්ඩෝස් එකට. Chadstone එකේ නැන්ඩෝස් එකට මම මාර්ම ආසයි. ඒක තමයි මම කාලා තියෙන නැන්ඩෝස් වල රසම නැන්ඩෝස් එක. මේ දැන් ඔන්ලයින් ඕඩර් එකක් දාලා කෑම එක ගේනකම් බලන් ඉන්නවා. මෙච්චරයි වීඩියෝ කළේ. මට කෑම එක ආවට පස්සේ වීඩියෝ කරනවා කියලා අමතක වුණා. කාගෙන ගියා. ඒ නිසා මේ වීඩියෝ එක මෙතන නැහැ. මේ දවසේ මෙතනින් ඉවරයි. තුන්වෙනි දවස අද ඊස්ටර් සන්ඩේ. IKEA එකට ආව මං ඇවිදින්න. IKEA එකෙන් කිසිම දෙයක් ගන්න උවමනාවක් නැහැ.
IKEA එකට මං එන්නේ ඒක මට මෙන්ටලි නිකන් තෙරපි එකක් වගේ. ඒකේ ඇවිදින එක හිතට මාර සැනසීමයි. මේ තමයි අද මං ඇඳන් ආපු අවුට්ෆිට් එක Pinterest එකෙන් බලාගෙන Pinterest ලොක් එකකට ඇඳේ. බෙඩින්ග්ස් මං කිව්වේ කලින් චේන්ජ් කරන්න අයිඩියා එකක් තියෙනවා කියලා. ඒ නිසා IKEA එකේ තියෙන බෙඩින්ග්ස් උත් බැලුවේ නම් මට ඕනේ yellow green කලර් එක තිබුණේ නැහැ. මේ තමයි IKEA එකේ ෆුඩ් කෝනර් එක. හැමදාම ආවොත් මෙතනින් මොකුත් ගන්න නැතුව නම් යන්නේ නැහැ. ඒක නිකන් තෙරපි එකක් වගේ. ඒකේ කෑම කියන්නේ පොඩි ස්නැක්ස් උත් මීල්ස් උත් තියෙනවා. හැබැයි ගණන් මාර්ම අඩුයි. $2 3 ඉඳන්ම තියෙනවා 10 12 වෙනකම්. ඉතින් මෙතන කෑම අරගෙන හවස් වෙනකම් ඉඳලා ඒකේ මම ප්ලාන්ට් සෙක්ෂන් එකටත් ගියා. මං එහෙම ආස කරන ප්ලාන්ට් එකක් ගන්න එකක් තිබුණ නැහැ. ඇසි මේක මෙහෙම වෙලා දැන් මේ රෑ වුණත් එහෙමම එතන ළඟ තියෙන Kmart එකකට ගියා. මොකද මට ඒ තරමටම අර බෙඩ්රූම් මේකෝවර් එක කරන්න උවමනාව තියෙනවා. මට හරියන ක්විල් කවර් සෙට් එක කොහෙන්වත් හම්බුනේ නැහැ. ඒ නිසා දැන් මේ Kmart එකට යන ගමන් තමයි ඉන්නේ. Kmart එකට ආවා. මේකේ ක්විල්ටර් සෙට් එක මට ඕනේ කලර් එක නැහැ. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් මේක දැන් ඇවිදලා අන්තිමට ගත්තේ ෂූ රැක් එකක්. මට ඇත්තටම ෂූ රැක් එකක් තිබුණ නැහැ මගේ වර්ඩ්‍රෝප් එකට. අන්තිම දවස නිමාඩුවේ දවස් 4 වෙනි දවසේ ඊස්ටර් මන්ඩේ එක. හෙට වැඩට යන නිසා උදේම මාකට් ප්ලේස් එකට ආවා groceries, vegetables, fruits ටික ගන්න. මොකද අද හවස මම උයනවා. ඒ groceries අරගන්න ගමන් TK Maxx එකට ආවා. TK Maxx එක කියන්නේ එන අය දන්නවා ඇති. හරිම චුටි cute දේවල් තියෙන ගණන් අඩුවට quality items ගන්න පුළුවන් shop එකක්. මේකේ දැන් මේ ඇවිදින්න මුකුත් ඇත්තටම ගන්න නෙමෙයි. අර තෙරපි එකක් වගේ තමයි මට මේ වගේ අර මං ආස shops වල ඇවිදින එක හිතට මාරම සැනසීමක් ගේනවා. ඒ නිසා මේකේ හේතුවක් නැතුව මේ ඇවිදිනවා නිකන් ආස ලස්සන දේවල් බලන්න. ඉතින් මේ විදියට තමයි මගේ ඊස්ටර් හොලිඩේ එක මම ස්පෙන්ඩ් කළේ. හරිම ලෝ ප්‍රොෆයිල් එකකින් තමයි ගත කළේ. කොහොත් ට්‍රිප්ස් ගියේ නැහැ. මොකද බ්‍රේක් එකක් අවශ්‍ය වුණ නිසා. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මගේ වීඩියෝ එකට ආස වෙන්න ඇති කියලා. තව ලස්සන වීඩියෝස් ගොඩාක් අරගෙන ආයෙත් දවසකින් හම්බ වෙන්න එන්න.